හායි යාළුවනේ. ඉතින් ඔයාලා බලනවා ඇති නේද අද මේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම බලන් හිටපු අලුත් නුවර vlog එක තමයි මේ අරන් ආවේ. ඉතින් අපි මේ උදේ දැන් නම් වෙලා උදේ 8:00 විතර ඇද්දි අපි දැන් මේ අලුත් නුවර යන්න තමයි පිටත් වෙලා ඉන්නේ. ඉතින් අපි වෑන් එක තමයි මේ සැරේ යන්නේ. අපි පවුලේ අය අය. එතකොට නැන්දිලා හැමත් යනවා. අපි හැමෝම දැන් අලුත් නුවර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් වෙනද වගේම ඔයාලත් එන්න අපිත් එක්ක මේ ගමනට. එහෙනම් අපි හැමෝම යන් අලුත් නුවර. ඉතින් යාළුවනේ මේ මං කලින් දවසේ ගත්ත වීඩියෝ එක අපේ අක්කා නෙළුම් මලුයි නෙළුම් බට්ටුයි අරගෙන තිබ්බා අපිට. නෙළුම් මල් නම් අරගෙන තිබ්බේ අලුත් නුවරට. නෙළුම් බට්ටු අරගෙන තිබ්බේ අපිට කන්න. ඉතින් ඔයාලා මේ නෙළුම් බට්ටු කාලා තියෙනවද? ඉතින් මම මේක FB එකේ වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන මේකේ පොත් අහ කරපුවාම තියෙන සුදු පාට මදේ වගේ එක. මේක තමයි කන්නේ සාමාන්‍ය. මේක නිකන් සාමාන්‍ය කීරි රහයි. ඉතින් ඔයත් කාලා තියෙනවද? කාලා තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ අර වේලිච්ච ඇට මේව නම් අපිට පැල කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අරන් ආපු නෙළුම් මල් ටික. එහෙනම් අමතක නොකර දිගටම අපිත් එක්ක ඉන්න. ඉතින් යාළුවනේ මට අහන්නත් අමතක වුණානේ. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නව නේද? මම ඔයාලට කිව්වනේ දිගට වීඩියෝ අරන් එන්නම් කියලා. ඒත් අනිත් තියෙන වැඩත් එක්ක ගේන්න බැරි වෙනවා. වීඩියෝ එඩිට් කරන්නත් වෙලාවක් යනවනේ ඉතින්. ඉතින් දැන් එන්නකෝ කය නවත්තලා ගමන යන්න. එන්න ඉතින්. ඉතින් ඔයාලා මොකද මේ නැස්ල කරන්නේ? මේ බලන්නකො මගේ තියප්පා අක්කට තැඹිලි ඕනේ කියලා ගත්තා. බීවෙත් නෑ ඉතින් ගත්තට නම්. මං ඒ ඇස නෙළුම් මල් පුප්පව්ව. අපි ආයේ හමු නොවන බව කීවත් ලොව හඬක මට හිතුණා සඳ සැඟවී නෑ කියා. මේ තියෙන්නේ අපි නෙළුම් පොහට්ටු ටිකක් නම් පුප්පව්වා. ටිකක් තියෙනවා ඉතින්. මේව ඉතින් අපි හිතන් ඉන්නේ හෙටම ගිහලා පුප්පනවා කියලා. ඒ පොලිමේ ඉන්න වෙයිනේ. එතකොට පුප්පන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න ඇති මේ කොහෙටද අපි ආවේ කියලා. මේ තියෙන්නේ අපි පුප්පපු නෙළුම් මල් ටිකක. ඉතින් අපි මේ ඇවිත් තියෙන්නේ පත්තිනි දේවල්ට. සාමාන්‍යයෙන් කට්ටිය කියනවනේ මුලින්ම අලුත් නුවර යන්න කලින් පත්තිනි දේවල්ට එන්න ඕනේ කියලා. ඉතින් අපි තාම පත්තිනි දේවාලෙට අපි හැමල් හැම පූජා කරනවා අලුත් නුවර. අපි එද්දි දවල් බුද්ධ පූජාවට එතන වැඩ කටයුතු නවත්තලා තිබ්බා. ඒකම පෙරහැරකුත් තිබ්බා. මම ඔයාලට පෙන්නන්න ඕන හින්දා ඒකේ වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා. බලන්නකෝ ඔයාලත් ඒවා. ඉතින් ඔයාලට මේක බලන්නේ කම්මැලි නෑ නේද?
නුවරදේ පාරැත්තුලට ගිහිල්ලා ආවා. ඉතින් ඒකල පළතුරු එහෙම පූජා කරලා අපි දැන් මේ එළියට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ යන්නේ පන්සලට. පන්සලට මල් පූජා කරලා පහන් පත්තු කරලා ඉතින් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි පන්සලට ගිහින් ආවා චුට්ටක් ඇවිදින්න. ඉතින් කෑවිලි කඩවල් සෙල්ලම් බඩු කඩවල් නම් තියෙනවා. වෙන තරම් නම් එච්චර බඩු නෑ. ගන්න ගිය බඩුත් තිබ්බේ නෑ. ඉතින් මං ගත්තේ මෙන්න මේ දෙක විතරයි. කොණ්ඩ කට්ටකුයි බ්‍රෙස්ලට් එක. ඉතින් දැන් අපි මේ ලෑස්ති වෙන්නේ අයත් ගෙදර යන්න. මං අපි කෑම හැමත් ගත්තා. කෑලි වර්ග ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. මේ අක්කත් බඩු ගත්තා. ඒවා වීඩියෝ කරගන්න බැරි වුණානේ ඉතින්. මට මතක්කුත් නෑ ගෙදර ගිහපුවමත් වීඩියෝ කරගන්න. දැන් ඉතින් වීඩියෝ එක එඩිට් කරලා තමයි මතක් වුණේ මම මේවා වීඩියෝ අරන් නෑනේ කියලා. ඉතින් දැන් එඩිට් කරද්දී ඒවා නෑනේ ඉතින්. එහෙනම් දැන් යන් අපි ගෙදර. ඔය මුතු පහසේ රැවටෙන්න මගේ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ ඔත පවසන්න ඔයනේ මගේ බැඳේ ආදරේ මගේ හිත තාම නුඹ ගාව රැඳී ආදරේ ඉතින් යාළුවනේ අපි අලුත් නුවරට ගිය ලොග් එක ඔහොම තමයි වරුනේ. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.